Hello guys, welcome back to my YouTube channel. අද මම වෙනස් විදිහේ වීඩියෝ එකක් ගෙනාවේ. අද ඔයාලත් එක්ක මම කතා කරන්න යන්නේ විශ්ව ආකර්ෂණ නීතිය ගැන. මම විශ්ව ආකර්ෂණ නීතිය විශ්වාස කරන කෙනෙක්. ඉතින් මට හිතුණා ඔයාලත් එක්කත් මේ ගැන කතා කරන්න. මේක විශ්වාසය මත පදනම් කරගෙන කරන දෙයක්. ඉතින් මම මේ ක්‍රමය ගැන ඔයාලට අද කියලා දෙන්නේ. මට මේ ක්‍රමය හරි ගිය නිසා. ඒක මට පහසුයි, මට විශ්වාසයි කියලා හිතුණා. මට හරි ගිය ක්‍රමය තමයි මේක. ඒ ක්‍රමය තමයි 8 ක්‍රමය. ඔයාලා මේ ගැන අහලත් ඇති. ඉතින් මම මේ ගැන තමයි ඔයාලත් එක්ක අද කතා කරන්න හදන්නේ. ඉතින් මම ඔයාලට දැන් මේක කරන විදිය තමයි කියලා දෙන්න යන්නේ. ඔයාලා මේ ක්‍රමයට අමතරව එක ක්‍රම try කරලා බලලා ඇති. ඉතින් මට මේ ක්‍රමයෙන් ප්‍රතිඵලයක් තියෙන නිසා මම ඔයාලට අද මේක ගැන කියලා දෙන්නම්. ඔයාලට ප්‍රශ්නයක නම් ඉන්නවා, දුකින් නම් ඉන්නේ, ඔයාලට සතුට ළඟා කරගන්න ඕන නම් මේ ක්‍රමය try කරලා බලන්න. ඔයාලට වගේම මටත් හිතුණා විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ මොකක්ද, මේවා හරියන්නේ නැහැ වගේ ඒ වගේ ඍණාත්මක දේවල් මටත් හිතුණා. ඉතින් ඔයාලා මේක try කරලා බලන්න. ඒ විදිහට හිතුණත් try කරලා බලන්න ඕනි කියලා හිතුන නිසා තමයි මම මේක try කරේ. හැබැයි මේක හරි ගියා. ඉතින් අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මේ ක්‍රමය කරන්න ඔයාලට ඕනි වෙන්නේ කොලේකුයි පෑනකුයි විතරයි. ඒ වගේම මේ method එක ඔයාලගේ විශ්වාසය මතම පදනම් වෙච්ච දෙයක්. මේක කරන්න ලොකු වෙලාවක් යන්නේ, විනාඩි 10ක් වගේ පොඩි වෙලාවක් යන්නේ. ඉතින් අපි කරන විදිහ බලමු දැන් කොහොමද කරන්න කියලා. ඉතින් ඔයාලට මේ 8 method එක try කරන්න පැහැදිලි කොලයක් අවශ්‍ය වෙනවා. ඔයාලට හිතට හරියන විදිහට ලියන්න මේ කොලේ. මුලින්ම මේ වැඩේ කරන්න කලින් අපි විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔයාලට ඕනි දෙයක් විශ්වයෙන් ඉල්ලන්න පුළුවන්. සතුට, මිල මුදල්, නිරෝගීකම, විභාගයකින් පාස් වෙන්න ඕන නම් එහෙම ඕනි දෙයක් මේ විශ්වයෙන් ඉල්ලන්න පුළුවන්. හැබැයි අපි මේ කොලේ මේක ලියද්දී අපිට ඒ දේ දැනටම ලැබිලා තියෙන විදිහට තමයි මේ කොලේ ලියන්න ඕනේ. මේක විශ්වයෙන් අපි ඉල්ලන්නේ නැහැ. මේ දේ අපිට දැනටම ලැබිලා තියෙනවා කියලා ඒ විදිහට තමයි විශ්වයට ලියන්න ඕනේ. ඒ කියන්නේ වර්තමාන කාලයෙන් ලියන්න ඕනේ. මේක ලියන්න කලින් අපි මුලින්ම විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ thank you mother universe, thank you mother universe for everything වගේ දෙයක් මේ ඉස්සරහින් ලියන්න ඕනේ. එහෙම ලියලා තමයි මම නම් මේක පටන් ගත්තේ. මේක කරන්න ඕන ඔය කැමැත්ත අනුව තමයි. නැත්තම් ඉතින් මේක විශ්වාසයක් නැතුව කරන එකෙන් කිසිම තේරුමක් නැහැ. ඒ විදිහට මේ වගේ අතවතාවක් ඔයා කැමති දෙයක්, ඔයාගේ සතුට, මිල මුදල්, ඔයා එක්සෑම් එකකින් පාස් වෙන්න ඕන නම් ඒ දේ ඒක අටවතාවක් ඔයාලට ලැබිලා තියෙන විදිහට ලියන්න ඕනේ. ඒ කියන්නේ වර්තමාන කාලයෙන් ලියන්න ඕනේ. රුපියල් 20000ක මුදලක් ලබා දුන් විශ්වයට ස්තුතියි කියලා මේක මම 8 වතාවක් ලියලා තියෙනවා. මේ විදිහට ඔයාගේ බලාපොරොත්තුව දැනටම ලැබිලා තියෙන විදිහට හිතලා ඔයා මේ 8 වතාවක් ලියන්න ඕනේ. මේක දවස් 8ක් එක දිගට try කරන්න ඕනේ. මම දැන් කියලා දෙන්නම් මේක ඔයාලා කොහොමද කරන්න ඕනේ කියලා. මේක ලියලා ඉවර වෙලා මේ කොලේ මේ විදිහට නමන්න ඕනේ. මේක කරාට විතරක් මදි. මේක අපි විෂුවලයිස් කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට මේක දැනටම ලැබිලා තියෙන විදිහ අපි හිතන්න ඕනේ. මේක ගොඩක් වෙලාවට කරන්න ඕනේ රාත්‍රී කාලයේදී. එතකොට ඒ කියන්නේ කිසිම ශබ්දයක් නැතුව අපිට මනස සැහැල්ලු කරගෙන නිදහස් වෙලාවක තමයි මේක කරන්න ඕනේ. ඒකම මේක රාත්‍රී කාලේදී කරනවා නම් හොඳයි. මේක ලියලා ඉවර වෙලා ඔයා මේක කොට්ටේ යටට දාන්න. ඊට පස්සේ දැන් ඊළඟ දවසේ මේ ඉඳා ගන්න යන්න කලින් මේ කොලේ අරගෙන ඉවර වෙලා මේක 8 වතාවක් කියවන්න. මම දැන් දීලා තියෙන්නේ රුපියල් 20000ක මුදලක් ලබා දුන් විශ්වයට ස්තුතියි. මේක මම 8 වතාවක් කියවනවා. ඊට පස්සේ අපි මේක ගැන විෂුවලයිස් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ගැන අපි හිතන්න ඕනේ. ඒ කියන්නේ
මේ 20000 අපිට ලැබුණාට පස්සේ අපි මොකද කරන්නේ? අපි ඒ ගැන සතුටු වෙන්න ඕනේ. ඔයා ලියපු අරමුණ අනුව ඔයා විෂුවලයිස් කරන්න ඕනේ. ඒ විදිහට මේක 8 වතාවක් කියවන ගමන් ඔයා ධනාත්මකව මේ ගැන විෂුවලයිස් කරන්න ඕනේ. ඊටකටම පළවෙනි දවසේ මේක මෙහෙම 8 වතාවක් ලිව්වට පස්සේ මේ කොලේ පිටිපස්ස සහ 8 ඉලක්කම මෙන්න මේ විදිහට ලියන්න. ඊට පස්සේ මේ විදිහට නමලා ඒක කොටියටත් දාන්න තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ දවසෙත් අපි රාත්‍රී කාලයේදී හෝ ඔයාට මනස නිදහස් වෙලාවක මේ කොලේ අරගෙන මේ ඔයා ලියපු දේ ආයෙ නැවත 8 වතාවක් කියවලා ඒක විෂුවලයිස් කරනවා. ඊට පස්සේ ඊළඟ දවසෙත් මෙහෙම 8 ඉලක්කම ලියනවා. ඊට පස්සේ ඔයා ඒ ගැන විෂුවලයිස් කරලා ඔයා ගැන සතුටු ඒකින් ලැබෙන සතුට ගැන හිතලා විෂුවලයිස් කරාට පස්සේ ආයෙත් මේක නමලා කොටියට දාන්න. ඒ විදිහටම ඒ විදිහට දවස් 8 අවසානයේදී මෙහෙම 8 ඉලක්කම් මේ 8ට අමතරව 8 ඉලක්කම් 7ක් ලියවිලා තියෙන්න ඕනේ. මේක ඉතාම විශ්වාසයෙන් කරන්න ඕනි දෙයක්. අනේ මට 20000ක් හම්බෙයිද හෙට වෙද්දිවත් හම්බෙයිද කිය එහෙම හිතන්න යන්න එපා. මේක කරාට පස්සේ මේක කරා කොලේ නමලා කොට්ටියට දැම්මා විෂුවලයිස් කරා. ඒක එතනින් ඉවරයි. ආයේ ඒක දිගටම හිතන්න යන්න එපා. ඒ විදිහට තමයි මේක කරන්න ඕනි. ඉතාම විශ්වාසයෙන් මේ දේ කරොත් ඔයාලට මේක දවස් 2-3කින් මේක ප්‍රතිඵලයක් බලා ගන්න පුළුවන් වෙනවා. දවස් 8 ඉවර වුණාට පස්සේ මේ කොලේ ඔයාට පුච්චලා දාන්න පුළුවන්. නැත්තම් මේ කොලේ ඔයා මුදල් සම්බන්ධ දෙයක් ගැන ලිව්වනම් ඔයාට මේක නමලා ඔයාගේ පර්ස් එකේ දාගෙන තියාගන්න පුළුවන්. ගොඩක් දුරට මේක පුච්චලා දානවා නම් හොඳයි. මොකද එතනින් එහාට ඔයා මේක ගැන හිත ඉන්න එපා. අනිවාර්යයෙන්ම ඔයා මේක කරලා ඔයාට ප්‍රතිඵලයක් ලැබුණොත් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මම කමෙන්ට් එකක් දැම්මොත් ඒ කමෙන්ට් එක දාගෙන අනිත් අයටත් ඒක try කරලා බලන්න හිතෙනවා. ඔයාලත් බලන්න විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම මේකෙන් මොකක් හරි ප්‍රතිඵලයක් තියෙනවද කියලා ඔයාලත් කරලා බලන්න. මම නම් කියන්නේ මේක ඔයාලා විනාඩි 10ක් අරගෙන try කරලා බලන්න. මේකෙන් ඇත්තටම ප්‍රතිඵලයක් ලැබෙනවා. ඔයාලා මේක කලින් කරලා ප්‍රතිඵලයක් තියෙනවා නම් මටත් කමෙන්ට් එකක් දාගෙන යන්න. නැත්නම් මේක අලුතින් කරන කෙනෙක් නම් ඔයාලා මේක කරලා ඔයාලට රිසල්ට් එකක් තියෙනවා නම් ඒත් කමෙන්ට් එකක් දාගෙන යන්න. දන්නේ නැති කෙනෙක්ට උනත් බලලා මේක කරන්න පුළුවන්. එතකොට එහෙනම් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයාලා මගේ channel එකට අලුතින් එකතු වුණු කෙනෙක් නම් subscribe කරලා ඉස්සරහට එන අලුත් වීඩියෝස් බලන්න එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හැමෝම එහෙනම් සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. Bye.